අද Yes, the Sri Lankan idioms. ඒ කියන්නේ මම වාට meaning එක කියනවා. ඔයා හරි proverb එක කියන්න ඕනේ. තේරුණාද? කරම විකල්ප දෙකක් සමානව වැදගත් වෙන තත්වයක්. මන්ද මේකෙන් පටන් ගන්න. රැවුලයි කන්දයි දෙකම බේර ගන්න බෑ. අන්න හරි. කොහෙන්ද වාගත්තද? Google Translate. මොනවගේ ඉදන්. නරක දෙයක් ඉවත් කරමින් තවත් නරක දෙයක් ඇති වෙනවා. ආහුට. ඉඟුරු දීලා මිරිස් ගන්නවා. මිරිස් ගත්ත වගේ. Next. යම් දෙයක් බිය උපාදවන දෙයක් කිරීමට උත්සාහ කරමින් යමෙකු කරදරයකට පත් වූ විට. Okay. ඒක තමයි meaning එක. මොකද්ද අපි බය වෙනවම කියන්නේ? නිකන් කබලෙන් ලිපට වැටෙනවා වගේ සින්න නැද්ද? ආච්චිට හාල් කරනවා. No. නෑ ඒක මේ ගහක් තියෙන involve වෙලා. මම වැරදි ගහට කෙටුවේ. වැරදි ගහට කෙටුවේ නෑ නෑ. කමන්නේ කට්ටි දායි එක දන්නවද නැද්ද වැඩිස් වල දාන්නේ. පුබියා ඉතින් එයාම හොයාගන්න සෙල්ලන්නේ ඉතින් කවන්නේ. Ready? ප්‍රතිලබහ හෝ ලාභයක් ප්‍රතිලාභ හෝ ලාභයක් නොමැතිව නිෂ්පාල ලෙස සිදු කර ඇති සමහර කරයයන් විස්තර කරයි. ගඟට ඉනි කැපුවා වගේ. අන්න හරි. වා දන්නවනේ. ඔය දන්නවා වගේ ට්‍රාන්ස්ලේෂන් එක තමයි හොයාගන්න ඕනේ. කමන්නේ. සැබෑවීම සමීප මිතුරන් පුද්ගලයන් විස්තර කරයි. ගජ මිතුරු. In English describes really close friends or people. මොකක්ද ඒ නේද? ගහට පොත වගේ. ගහට පොත්ත වගේ. පොත්ත වගේ. ඇලිකම. දුප්පත් අහිංසක මිනිසුන්ට අන් අය විසින් නරක ලෙස සලකුණු ලබන විට මොන ප්‍රවෘත්ති කියනවා වගේ. දැනගන්න ඕනේ. මට දෙන්න පොඩි හින්ට් එකක්. Okay, first පටන් මිටි තැනින්. නියර මිටි දැනින් වතුර බහින්නද? ඔයි. Okay, මම මේකට කැමති වගේ. යම් පුද්දලයක් උදව්වක් කිරීමට අත්සාහයෙන් මෙලි වන විට මන් දන්නේ. මවට කියන්න ඇඟෙන් ඇටයක් යනවා වගේ. අන්න හරි ගන්නවා වගේ. ඒක මං අහලා ඉබ්බගෙන් තියෙනවා. පියාටු ගන්නවා වගේ. පුද්ගලයෙකු තවත් කෙනෙකුගෙන් අරමුණු ඉටු කර ගෙනමිට යොදා ගන විට. පුළුවන් නම් මෙයා කිව්වේ තේරුම් අරගෙන දාන්න කමෙන්ට් එකක්. Good luck. ඔයා try කරන්න කිය